welcome back to my YouTube channel. අද අපි ඔයාලව එක්කගෙන යන්නේ සෝහර් ඩවුන්ටවුන් එකට. අපි කලින් වීඩියෝ එකේ ඕගොල්ලන්ට සෝහර් ඩවුන්ටවුන් එකේ තිබ්බ රැබිට් විලේජ් එක ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපි අද ඒ vlog එකේ ඉතුරු ටික බලන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි අද ගිහින් බලමු සෝහර් ඩවුන්ටවුන් එකේ අපි මොනවද කරේ කියලා. ඕමාන් වලට නම් shopping malls වලින් නම් කිසිම අඩුවක් නැහැ. මොකද මෙහි ගොඩක් වෙලාවට වැඩිපුර තියෙන්නේ shopping mall. මෙහි අය වැඩිපුර කරන්නේ එයාලගේ free වෙලාවට shopping malls ඇතුලේ ඇවිදින එක තමයි ඉතින්. සෝහර් ඩවුන්ටවුන් එකේ ගොඩක් වෙලාවට varieties ගොඩකින් stalls වර්ග තියෙනවා. ඒ තමයි උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ වගේ blankets වර්ග තියෙන shops තියෙනවා. ඊට අමතරව handbag items, sandals, shoes වර්ග ගන්න අපිට වෙනම stalls වර්ග තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ makeup items තියෙන shops වර්ගත් මෙතන තියෙනවා. ඔයාලට මේ පේන්නේ bathroom fittings items තියෙන stall එකක්. ඒ වගේ items ලස්සන items ගොඩක් තියෙන තැන් තියෙනවා. ඒ වගේම electric items තියෙන shops තියෙනවා. ඊට අමතරව තව phone accessories තියෙන stalls වර්ගත් මේ සෝහර් ඩවුන්ටවුන් එකේ තියෙනවා. මේ තියෙන්නේ තවත් ලස්සන jewelry items තියෙන stall එකක්. අපි මේ ඊළඟට ආවේ සෝහර් ඩවුන්ටවුන් එකේ තියෙන shoes වර්ග, sandals ඒ වර්ග වගේ තියෙන shop එකකට. ඒ වගේ මෙතන handbag වර්ගත් තියෙනවා. බලන්න මේ ලස්සන sandals වර්ග එකක් වෙන්නේ ඕමාන් රියාල් එකක්. ඒ කියන්නේ ලංකාව මුදලෙන් නම් සාමාන්‍යයෙන් රුපියල් 800ක් 1000ක් අතර වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් ඒවා හරිම ලස්සනයි. හරිම ලස්සන handbag collection එකක් තිබ්බා. බලන්න මේ handbags වර්ග ගත්තොත් එහෙම ඒවා ඕමාන් රියල් 2ක් වගේ තමයි වෙන්නේ. මෙන්න මේ අපි පෙන්නන handbag වර්ග ටික. ඒ වගේම තමයි මෙතන තවත් handbag වර්ග තිබ්බා. ඕමාන් රියල් 5ක් වගේ මුදලක් වෙනවා මේ එක handbag එකක්. මෙච්චර වෙලා හිටියේ ground floor එකේනේ. ඉතින් අපි හිතුණා ඊළඟ floor එකට යන්න ඕනේ කියලා. අපි එතනට ගිහින් බලමු එතන මොනවද තියෙන්නේ කියලා.
තියෙන්නේ බබාලගේ ටොයිස් වර්ග තියෙන ෂොප් එකක්. එතනත් හරිම ලස්සන ටොයිස් වර්ග ගොඩාක් තිබ්බා. පුංචි අයට ආස හිතෙන විදිහේ ලස්සන ටොයිස් වර්ග තිබ්බා. ඔන්න ඉතින් අපි ඊළඟට ආවේ අපේ බබාව එතනින් ගෙන්න ගන්න බැරි වෙන තැනකට. ඒ තමයි ගේම් සෝන් එකට. මෙතන නම් පුංචි බබාලට විතරක් ආස හිතෙන තැනක් නෙමෙයි, අපිට වුණත් ආස හිතෙනවා මෙතෙන්ට ආවට පස්සේ. හැමතැනම ඇවිදලා බායි බබයි අශ්වය පදින්නයි යන්නේ. මෙතන ඇතුළට ගියාට මොකද අපේ බබා බයයි මේ හැම එකකම වාඩි වෙන්න. අන්තිමේට අපි දෙන්න වාඩි වුණේ මොකේද බලන්නකෝ. ඊළඟට අපි ආවේ ලුලු හයිපර් මාකට් එකට. ලුලු හයිපර් මාකට් එකක් තියෙන්නෙම සෝහල් ඩවුන් ටවුන් එකේම තමයි. ඉතින් අපි හිතුවා සතියට ඕන බඩු ටිකත් අරගෙනම ගෙදර යමු කියලා. මේ බලන්න මෙතන තියෙන ලස්සන ප්ලේට්ස් වර්ග. චූටි බබාලා ආස හිතන විදිහේ ලස්සන ප්ලේට්ස් වර්ග තියෙනවා. ඒ වගේම තමයි මෙතන තව ලස්සන කිචන් අයිටම්ස් ගොඩක් තියෙනවා.
තියෙන්නේ රටේදි වර්ග තියෙන සෙක්ෂන් එක. ඉතින් ඕමාන් වගේ ගල්ෆ් රටවල් වල නම් රටවිඳි වලින් නම් කිසිම අඩුවක් නැහැ. ඒ වගේම තමයි ඕමාන් වල රටේදි කියලා කියන්නේ පළතුරක් විතරක් නෙමෙයි. ඒක ඒගොල්ලන්ගේ කල්චර් එකේ කොටසක් කියලායි මට නම් හිතෙන්නේ. මෙහි රටේදි වර්ග එක එක නම් වලින් තියෙනවා. අජ්වා, මෙජුල්, සුක්කාරි, ෆාට් වගේ විවිධ වර්ගයේ රටේදි වර්ග තියෙනවා. අජ්වා රටේදි කියලා කියන්නේ ගොඩක් කළු පාට සොෆ්ට් පොඩි රටේදි වර්ගයක්. ඉතින් ඒ රටේදි වර්ගයේ සාමාන්‍යයෙන් මෙහි අය ගොඩක් වෙලාවට ගන්නේ හෙල්දි ඩේට් එකක් විදිහට. මේ තියෙන්නේ චීස් වර්ග තියෙන සෙක්ෂන් එක. මෙතන එක එක වර්ගයේ චීස් වර්ග තියෙනවා. කැමති විදිහේ චීස් වර්ග මෙතනින් සිලෙක්ට් කරලා අපිට අරගන්න පුළුවන්. මේ තියෙන්නේ අඹ වර්ග ඒ වගේම දොඩම් වර්ග තියෙන සෙක්ෂන් එක. මේ බලන්න අපි මේ ප්‍රයිසස් එක්කම තමයි ඔයාලට මේ පෙන්නුවේ. ගොඩක් ගල්ෆ් රටවල් වල වතුර කියලා කියන්නේ අපි කඩෙන් ගන්න ඕන දෙයක්. ඒ කියන්නේ අපිට බොන්න ගන්න වතුර ටික අපි කඩෙන් ගන්න ඕන. මොකද මේ රටවල් වල පිරිසුදු වතුර නැහැ. ඒක නිසා ඒවා බෝතල් කළ වතුර තමයි අපි බොන්න කඩෙන් අරගන්න ඕනේ. ඕමාන් වලත් කරෝල හාල් මැස්ස වගේ දේවල් තියෙනවා. මේ තියෙන්නේ අපි එතන ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේ. මේ තියෙන්නේ එක එක කැන්ඩීස් වර්ග තියෙන සෙක්ෂන් එක. මෙතනට ගියාම නම් අපේ බබාව ගෙන්න ගන්න හරි අමාරුයි. එයාට එක එක දේවල් ඕන වෙනවා. මේ තියෙන්නේ පිටි වර්ග තියෙන සෙක්ෂන් එක. ඒ කියන්නේ ආට පිටි වර්ග, ඒ වගේම තව හාල් පිටි, පාන් පිටි වර්ග ගොඩක් මෙතන තියෙනවා. ඔන්න එහෙනම් අපි සතියට ඕන බඩු ටික අරගත්තා. අපි දැන් සෝහාට් ඩවුන් ටවුන් එකේ ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපි ටැක්සි එකක් බුක් කරා. ඒක එනකන් තමයි මේ මායි බබයි බලාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් අදට අපේ vlog එක ඉවර වෙනවා. ආයෙත් දවසක අපි ලස්සන vlog එකකින් හමු වෙමු. එහෙනම් ඔයාලා පරිස්සමට ඉන්න. බයි.